අදත් පෙවිලිනවා ලස්සන මල්ටි කලර් සාරි සෙට් එකක් අරගෙන. හැබැයි ඔන්න ඔයගොල්ලෝ බලාගෙන ඉන්න ඇති මල්ටි කලර් සාරි සෙට් එකක් ගේන කම්ම මොකද මම දැක්කා කමෙන්ට්ස් වලත් තියෙනවා ඔයගොල්ලෝ අපේ පේජ් එකේ දාපු මල්ටි කලර් සාරි වීඩියෝ එකක් කරන්න නැද්ද කියලා. ඔන්න ඒ කට්ටියටයි අලුතෙන් අපේ වීඩියෝස් බලන අයටයි තමයි මේ මල්ටි කලර් සාරි වීඩියෝ එක කරන්නේ. ඉතින් ලස්සන සාරි එකක් තෝරගෙන ඕගොල්ලන්ගේ ෆන්ක්ෂන්ස් වලට ඒ වගේම ඉස්කෝලවල වල තියෙනවනේ ඒක උත්සව ඒවට ඔෆිස් එකේ තියෙන උත්සව වලට ඒකයි මම කිව්ව ඕගොල්ලන් ෆන්ක්ෂන්ස් වලට උනත් අඳින්න පුළුවන් විදිහේ හරිම රිච් ලුක් එකක් තියෙන සාරි එකක් තමයි මේ මල්ටි කලර් සාරි එක. ඉතින් ඒ තියෙන්නේ මල්ටි කලර්ම සාරි එකක්. ඒ කියන්නේ හැම කලර් එකක් මේ සාරි එකේ ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම මේ සාරිස් වලට තියෙන ගාණත් ඕගොල්ලෝ දන්නවා. ඒනට අදටෙන් එන අයට දැනගන්න එපා. මේ සාරි එකක් වෙන්නේ 5950යි. මේ සාරි එකක් 5950යි වගේම මේ සාරි එකක මීටර් 6මාරම. ඒ කියන්නේ මම මේ දිග ඇරලා පෙන්නනකොට මීටර් 6මාරම මේ සාරි එකේ තියෙනවා. අපි මීට කලින් වතාවල් වලදී නම් ඕගොල්ලන්ට සාරි ජැකට් එක මීටර් 5මාරයි සාරි ජැකට් එක වෙනම ප්ලේන් මටීරියල් එකකිනුයි දුන්නා. මොකද එහෙම කරන්න හේතුව තමයි මේ සාරිස් වලට ප්ලේන් ජැකට් එකත් හරි ලස්සනට මැච් වෙනවා. දැන් ඔයාලට මම මෙහෙම සාරි එක තිබ්බහම හිතෙනවා ඇති මේකෙන්ම ජැකට් එක අඳිනවට වැඩිය ලස්සනයි එහෙම ප්ලේන් කලර් එකකින් අඳහම කියලා. ඉතින් අන්න ඒ වගේ අයට දැන් අද වුණත් අපි ඔයගොල්ලන්ට කියනවා දැන් මේ සාරි එකේ මීටර් 6මාර මේ නම් මල්ටි බ්ලැක් සාරි එකක්. ඉතින් ඔයගොල්ලන්ට එහෙම ජැකට් පීස් එකක් ඕන වුණොත් මට මේ පහුගිය දවස්වල මේ මල්ටි කලර් වීඩියෝ එක කරද්දී ඒක කියන්න බැරුව ගියා. ඇත්ත කියන්න ඕනනේ. ඉතින් අද ඒක මතක් කරලා දෙනවා ඕගොල්ලන්ට ඕන වුණොත් ඒ වගේ ප්ලේන් කලර් සාරි ජැකට් පීස් එකක් ඕගොල්ලන්ට පුළුවන් අපෙන් ඒක ලබා ගන්න. මේ කොටන් මටීරියල් එකෙන්ම අපෙන් පුළුවන් ඕගොල්ලන්ට මොනවාද ප්ලේන් කලර් ජැකට් පීස් එක ගන්න. ඒ වගේම ඕගොල්ලන්ට මේ සාරි ජැකට් එක මහන්න නැතුව අර මම කියන්නේ මේකෙන් සාරි ජැකට් එක අඳින්න නැතුව ඕගොල්ලන්ට පුළුවන් කියලා ඉවරලා මේ මම මේ බැලුවා මේකේ ඩිසයින් එක මොකද තියෙන්නේ කියලා. පස්සේ දැක්කේ මම ඩොට් ඩිසයින් එකක් වගේ දැක්කේ. ඒකේ තියෙන ලස්සන මේ තියෙන්නේ ඩොට් වලින් කරපු ඩිසයින් එකක් තියෙන හෙඩ් පීස් එකට. ඒක මල්ටි බ්ලැක් සාරි එකක් මේක. ඉතින් ඕගොල්ලන්ගේ ළඟ තියෙන අර බ්ලැක් සාරි ජැකට් එකට හරි එහෙම නැත්නම් ප්ලේන් කලර් සාරි ජැකට් එකකට හරි ඕනම කලර් එකක්. ඒකෙන්ද මේ සාරි එකේ නැති කලර් එකක සාරි ජැකට් එකක් වුණත් අඳින්න පුළුවන් සාරි සෙට් එකක් තමයි අද මම පෙන්නන්නේ. මේ හැම සාරි එකක්ම 5950යි. මට මේ ඒක නෙවෙයි කියන්න ගියත්තම දැන් මම කරනවානේ ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලන්ට 3700ට සාරි පැක් එකක් කරනවා අපි. ඊට පස්සේ අපි 2 කලර් සාරිස් උත් කරනවා. මල්ටි කලර්ස් උත් කරනවා. 3 කලර්ස් උත් තියෙනවා. ඔහොම තියෙනකොට දැන් අර මම හැමදාම කියනවා වගේ ඕගොල්ලන්ට අපි අපේ කවුද මේ අලුත් කස්ටමර්ස්ලාට විතරයිනේ අර අපි කියන්නේ ඇඩ්වාන්ස් පේමන්ට් එක. අපේ පරණ ඉඳලා ඉන්න කස්ටමර්ලාට අපි කියනවා එහෙම ඕගොල්ලෝ කරන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ට තියෙන්නේ මට මේ සාරි එක ඕනේ කියලා කියන්න විතරයි කියලා. ඉතින් ඒ වගේ කියලා ඕනේ කියලා අයින් කරලා තියෙන සාරිස් එහෙම දැන් කැන්සල් කරන්න එපා. මල්ටි කලර් එක දැක්කහම මට ඒකක් ගන්න හිතුණා කියලා. මොකද අපි ළඟ හැම කලර් එකකම හැම ඩිසයින් එකකම සාරිස් තියෙනවා කියලා ඕගොල්ලෝ දන්නවා. ඒක නිසා ඕගොල්ලෝ ඒ පර්චේස් කරපු සාරි එක අනිවාර්යයෙන්ම ගන්න එක තමයි මේ වෙලාවේ කරන උදව්ව. මොකද කීප දෙනෙක් ඉල්ලන සාරිස් තමයි අපි ඕගොල්ලන්ට අයින් කරන්නේ. එතකොට මේ දැන් ඒ සාරි එක කවුරු හරි ඉල්ලනකොට ඒක සේල් වෙලා කියලා ඉවරලා කියනවනේ මේක එක්කෙනෙක් පර්චේස් කරලා තියෙන්නේ දෙන්න විදිහක් නෑ මිස් කියලා තමයි ඕගොල්ලන්ට සාරිස් අයින් කරලා තියෙන්නේ. එහෙම අයින් කරපු සාරිස් එහෙම අයින් කරපු පැක්ස් එහෙම දැනුත් තියෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ දැන් වීඩියෝ එකක් දැක්කහම ඕගොල්ලෝ අර මේ විදිහට කරන්නේ නැතුව ඕගොල්ලන්ගේ සාරි එක ගන්න ඕගොල්ලෝ කාරුණික වෙන්න කියලා මම ඉතින් ඒක ඉල්ලනවා ඇත්තටම. දැන් තව දෙයක්ත් තියෙනවා. දැන් සමහර අයට සාරි එක බලන්න ඕන නම් මගේ මේ කතාව අහන්නේ ස්කිප් කර යනවා. ඒ වගේවත් මම ඊයේ පෙරේදාවත් ඒ කතාව කිව්වා. මේ කතාව අහන එකේ එක හොඳක් තියෙනවා. මොකක්ද නේද? ඕගොල්ලන්ට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම ඕගොල්ලන්ට මේ සාරිස් ගැන තියෙන සියලුම ප්‍රශ්න ටික මේ වීඩියෝ එකේදී විසඳලා තියෙනවා. ගොඩක් දුරට සාරි පිළිබඳව ඇත්ත කියන්න බෑ. මේ සාරි එක අපි අපේ නිෂ්පාදන කරන. ඒ කියන්නේ අපිට බතික් වැඩපොලක් තියන අය. ඒතර කර්මාන්ත ශාලාවක් තියන අය විදිහට අපි මේ සාරිස් කරන්නේ අපිමයි. එතකොට මේ සේසත බතික් ආයතනයේ නිෂ්පාදනය කරන සාරි එකක්වත් print එකක් ඉන්දියන් print එකක් හරි ඉන්දියන් සාරිස් හරි ඒ වෙන මටීරියල් එකක් නෙමෙයි. මේ හැම එකක්ම දැන් මේ දැනට දෙන ඕගොල්ලන් මේ සාරි හැම එකක්ම අපි දෙන්නේ pure cotton. එතකොට normal voile sarees තමයි මේ හැම එකක්ම. ඒ කතාව අපි කියන්නේ ඇත්තට.
දැන් බොරුවට ඕගොල්ලන්ට කියලා ඒක කරන්න බෑනේ නේද? දැන් බොරු කියලා බිස්නස් එකක් කරලා අපි කොහොමද දිගටම මේ තත්ත්වය පවත්වාගෙන එන්නේ? ඉතින් ඒක නිසා කවුරුවත් ඒකට අපිත් එක්කලා ආගිව් කරන්න එහෙම එන්නත් ඒ කියන්නේ එහෙම ඕනේ නෑනේ නිකන් නේද? මේ ඕගොල්ලන්ගේ මේ ඉන්දියන් ප්‍රින්ට් එකක් නේද? එහෙම කියන්න ඕනේ මේ ඇත්ත කතාවක් කියලා දෙන්නේ. මේ හැම කෙනෙක් දැන් අපි විශ්වාස නැත්නම් ඕගොල්ලන්ට තව බතික් කරන කෙනකින් හරි කවුරු හරි දන්න කෙනකින් අහන්න පුළුවන්. දැන් මේ සාරි එක මම පෙන්නනකොට ඔන්න මේකට තියෙනවා මීටර් 5මාරේ සාරි එකට මෙන්න මේ මැජෙන්ටා කලර් එකෙන් මේකට මැච් කරලා දීපු ජැකට් පීස් එක. අන්න ඒ වගේ කතාවක් තමයි මම ඔයගොල්ලන්ට මුලදිම කිව්වේ. ඉතින් මම ඉස්සෙල්ලා ආය යන්න ඔයගොල්ලන්ගේ අර බතික් කතාවට. ඉතින් අපි ඔයගොල්ලන්ට බතික් ශ්‍රී ලංකන් බතික් හස්ත කර්මාන්තයක් විදිහට කරන බතික් සාරිස් නිසා ඕගොල්ලන්ට අපි කීයටවත් ඉන්දියන් ප්‍රින්ට් සාරිස් විකුණන්නේ නැහැ. හදිස්සිය හරි අපිට විකුණන්න තත්ත්වයක් ආවොත් එදාටත් අපි කියනවා අපි මේ විකුණන්නේ ඕගොල්ලන්ට ඉන්දියන් ප්‍රින්ට් සාරි එක. එහෙම නැත්නම් මෙන්න මේ සාරි එක මේක මේ වගේ එකක් මේක මේ වගේ එකක් කියලා. ඒක ඇත්තම කතාව කියනවා. මේ එකක්වත් කලර්ස් එඩිට් කරලා නැහැ. මේවා මේ ඕගොල්ලන්ට පේන අපෙන් සාරිස් ගත්තා අය දන්නවා. ඕගොල්ලන්ට පේන විදිහටම තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඕගොල්ලෝ යතරේ අර තියෙන ලස්සන බැඳීමක් තියෙනවානේ. කස්ටමර් කෙනෙකුයි සප්ලයර් කෙනෙකුයි අතරේ තියෙන හරි ලස්සන බැඳීමක්. ඒ බැඳීමෙන් හින්දානේ අපි ඕගොල්ලන්ට හොඳ දේ දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම ඕගොල්ලෝ අපෙන් මේ දේවල් බලාපොරොත්තු වෙනවා අවංකවම. ඉතින් ඒ බැඳීමට කැලලක් ඇති වෙන්නේ නැති වෙන්න මට දැන් මේ දවස්වල ඒ කියන්නේ අපේ අලුතෙන් සෙට් වෙච්ච කට්ටිය වැඩිනේ. අන්න ඒක නිසා තමයි අපිට සිද්ධ වුනේ මේ වගේ දේවල් කියන්න. මොකද ගොඩාක් අය මේ බතික් ගැන දන්නේ නැහැ. මේ තියෙන්නේ ශ්‍රී ලංකන් බතික්. මේ සාරි එකක් මීටර් 6මාරක් යාර 7ක් දිග තියෙනවා. ඒ වගේම අඟල් 47ක් උස තියෙනවා. මේ තියෙන රුපියල් 5950 මල්ටි කලර් සාරි එකක්. ඉතින් දැන් මේ සාරිස් වල දැන් පහුගිය දවස් ටිකේ ඔක්කොම දෙන 2 කලර්ස් යුනික් කලර් සාරීස් නේ. ඒ ඔයගොල්ලෝ ආසම කරන සාරි එකේ ෆොටෝ එකක් ඉක්මනටම WhatsApp හරි Messenger හරි වෙලා මේ සාරීස් ඔයගොල්ලන්ගේ කරගන්න. ස්තුතියි.